ඔයාලගේ කුස්සිය ඇතුළේ ඉන්නවා මාරේ. ඒ තමයි තුන් වේලටම නැතුවම බැරි පොල් ගෙඩිය. ඉතින් මේ පොල් ගෙඩි බිඳලා බලනකොට සමහර අය වගේ පුස් හැදලා තියෙනවා. අද කාලේ පොල් ගෙඩියක් රුපියල් 200කටත් වැඩි. ඒ හින්දා අර පුස් හැදිච්ච පොල් ගෙඩියේ පුස් ටික හොරලා දාලා භාවිතයට ගන්න ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා. අන්න එතනින් තමයි ඔයාලා මාරයට අතවනන්නේ. පුස් කියන්නේ දිලීර වර්ගයක්. මේ දිලීරේ මතු පිටට පේන බීජාණු ටික තමයි ඔයාලේ හොරලා දාන්නේ. හැබැයි ගහක මුල් විහිදෙනවා වගේ දිලීරේ මුල් පොල් මදේ පුරා පැතිරලා තියෙන්නේ. ඉතින් ඔයාලා මතු පිටින් පුස් හොරලා දැම්මට ඒ දිලීරේ තාම පොල් මදේ තියෙනවා. මේ දිලීරේ නිපදවන්නේ ඇෆ්ලටොක්සින් කියන මාරාන්තික විෂ වර්ගය. ඒක ලෝක සෞඛ්‍ය සංවිධානය පව පිළිගත් පළමු මට්ටමේ පිළිකාකාරකයක්. මේ ඇෆ්ලටොක්සින් ශරීරගත වුණාම ඒක ඍජුවම අක්මාවට බලපානවා. අක්මාවේ සෛල විනාශ වීම, සිරෝසිස් වගේ තත්ත්වයන් නැති වෙලා අවසානයේ අක්මාවේ පිළිකාවක් දක්වාම තත්ත්වය දරුණු වෙනවා. ඉතින් පොල් ගෙඩිය මිල කරන්න පුළුවන් වුණාට ජීවිතය මිල කරන්න බෑ. ඉතින් ඒ වගේ පුස්කාව පොල් ගෙඩියක් තිබුණොත් ඒක සම්පූර්ණයෙන් ඉවත් කරන්න අද ඉඳන් පුරුදු වෙන්න. එදිනදා ජීවිතේ මේ වගේ දේවල් රසායන විද්‍යාවෙන් දකින්න ෆලෝ කරන්න අපේ පේජ් එක.